රෙජිස්ටර් එඩිට් එකට යන්න පුළුවන් අපිට reg edit කියන කමාන්ඩ් එකේ. මෙතන තියෙන පොඩි පාත් එකක් මම ඒ පාත් එක ඩිස්ප්ලේ එකේ දාන්නම්. ඒ පාත් එක ෆලෝ කරන්න. හොඳයි මෙතන තියෙනවා port number. ඔන්න port number කියන ෆයිල් එක අපි ඕපන් කරගන්න ඕන. මේ ඩෙසිමල් වැලියු එකට අපි චේන්ජ් කරගන්න ඕන. චේන්ජ් කරන්න. ඔයගලන්ට මෙතනට කැමති නම්බර් එකක් දෙන්න පුළුවන්. port number අපි new rule එකක් දාගන්න ඕන. port වලට change කරගන්න. next TCP තියන්න specific local ports. එතනට දෙන්න අපි අර කලින් දුන්න port එක. application එක open කරලා අපි normal ඔයගොල්ලා IP එක තමයි අපි දෙන්නේ. කියන්නේ IP එක දුන්නා remote දුන්නා. දැන් මෙතන අපි port එක change කරපු නිසා අපි පොඩි change එකක් කරන්න ඕන. ඔයගොල්ලන් display එකේ පේනවා ඇති. අපි මේ port number එක දෙන්න ඕන. ඒ කියන්නේ අපි port එක නැතුව දුන්නොත් එහෙම එයා දන්නේ මේ port එක default port එක කියලා 3389. දැන් මෙතන අපි specific port එකක් දුන්නා. ඒ port අපිව subscribe කරන්න කියලා පොඩි ඉල්ලීමකුත් කරනවා. like කරන්න, share කරන්න.